कुमार यहाँ आगे मैं ये किनारे मस्जिद ओम्यांग अये सुरेश पटा सेट के साइड लगा नहीं देपत्र दाले आर इस आर मैं नहीं को लगती हां गेम මෙතන පල්ලියට ගෙනියනවද? ඔය මෙතනින් ගිහලා පල්ලිය ගිහලා පූජාවක් තියෙනවා. පල්ලිය විතර පැය කමාරක් විතර අපි තියාගන්නවා. ඒ ණයට බලන්න ඕනේ. තව බලන්න සෙනඟ වෙන නිසා બ્લોක් වෙන නිසා අපි පල්ලිය ගා තියාගන්නවා. අනිවාර්ය පැයක් කමාරක් ඊතුමාට කියලා තියන්නේ අපි. ඊතුමා අපිට සහයෝගය දෙනවා. ඒ නිසා අපි තියාගන්න රැය වුණාරික රැය වුණාට හරි කමන්නේ අපි තියාගන්නවා. ඊට පස්සේ භූමි දාන කරනවා කියලා අපි කරේ මොනකද? නෑ කිසිම ප්‍රශ්නයක් මේක අපේ සාමකාමීය අපේ දුක මේක තියාගෙන අපි ගිහලා භූමි දාන කියලා විතර අපි පොලිසිය ගැන දැන් මොකද කියන්නේ දැන් බැනපිට වෙන්නේ මොකද්ද? පොලිසියට අපි වරද කියන්නත් බෑ, හමුදාට වරද කියන්නත් බෑ, රජයට වරද කියන්නත් බෑ, විරුද්ධ පක්ෂයට වරද කියන්නත් බෑ. කවුරු කෙරුවා කියලා අපි දන්නේ. රජය කෙරුවා නම් විරුද්ධ පක්ෂය හොයලා දෙන්න ඕනේ, විරුද්ධ පක්ෂය කෙරුවා නම් රජය හොයලා දෙන්න ඕනේ. එක්ක පොලිසිය කිව්වා නම් පොලිසිය කෙරුවා නම් මේක ආමි බාර ගන්න ඕනේ. ආමි කෙරුවේ නැත්නම් කියලා පොලිසිය බාර ගන්නවා. ඒවා තියෙන්නේ රජයට. අපිට නීති අනුකූලව මුත් කරන්න බෑ. ඒකත් ඉතින් නීති අනුකූලව මොනවද කරන්න කියලා ලංකාවේ ජීවර ජනතා හඬට ඒ කට්ටිය පැහැදිලි කරන්න මේක තමයි උනේ. මේ අය තමයි කෙරුවේ කියලා ජනතාවට පෙන්වන්න ඕනේ. නාසීන් පොලිසියත් එක්ක කතා කරලා තියෙනවද මේ? ඔව් පොලිසියත් එක්ක කියලා තියෙනවා. ඒ කට්ටිය කෙරුවේ නැහැ කියලා ඒ කට්ටිය කියනවා. හමුදාව කෙරුවේ නැහැ කියලා හමුදාව කියනවා. ඉතින් අපිට මොකද්ද කියලා අපිට හොයාගන්න බෑ. ඉතින් ඒ කට්ටිය ඒක ඒ විදියට ඒ කට්ටිය තමයි අපිට කරලා දෙන්න ඕනේ. ඉතින් අපිට බෑ රජයත් එක්ක හැප්පෙන්න විරෝධ පක්ෂයත් එක්ක හැප්පෙන්න අපිට බෑ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. ඒ නිසා ඒ දෙකේ පක්ෂ දෙක ඇතුළත තමයි ඒ කටි මාරි කරලා තමයි අපිට විතර නෙවෙයි වැල්ලට විතර නෙමෙයි මුළු ලංකාවේ ජීවර හඬටම පහදලා දෙන්න ඕනේ මේකයි උනේ කියලා. ඒකයි අපි කියන්නේ. නැත්නම් අපි රජයේ කෙරුවා කියලා කියන්නෙත් නැහැ, විරුද්ධ පක්ෂයේ කෙරුවා කියලා අපි කියන්නෙත් නැහැ. දැන් ආමික කෙරුවා කියන්නෙත් නැහැ, පොලිසිය කෙරුවා කියලා කියන්නෙත් නැහැ. අපිට ඕනේ කවුද කෙරුවේ? මේ මෙන්න ඉදිරියට ඒව වෙන්න හොඳ නැහැ. ඒකයි මම කියන්නේ. අපිට දැන් සෙනග යවන්න ඕනේ. ඒ නිසා අපිට බෑ.